මං ඔයාලට ගෙනල්ලා තියෙන ඇප් එකක රිවිව් එකක්. ඉතින් මේ ඇප් එකෙන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ data usage එක, ඒ වගේම Wi-Fi usage එක බලා ගන්න. ඒ වගේම live network speed meter එකක් අපිට අපේ ෆෝන් එකට ඇඩ් කරගන්න පුළුවන්. mobile data වගේම Wi-Fi monitor කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්නේ, මේ ඇප් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඇප් එක Play Store එකෙන් download කරගෙන මේ විදිහට open කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මුලින්ම පෙන්නන්නේ today's data usage එක. කියන්නේ අද දවස් ඇතුළත ඔයාලා data usage කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් Wi-Fi data usage එක වගේම mobile data usage එක. ඉතින් ඊට පස්සේ ඔයාලට graph එකකින් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සතියකට අපිට යන, ඒ කියන්නේ සතිය දවස්වල වෙන වෙනම යන data ප්‍රමාණය මෙතනින් පෙන්නනවා Wi-Fi වලින් සහ අපේ mobile data වලින්. ඉතින් මේක graph එකක් විදිහට මෙතන පෙන්නනවා, බලා ගන්න පුළුවන්. මේ කොටසේ තියෙන්නේ එච්චරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන setup කියන තැනට යන්න. setup කියන තැනට ගියාට පස්සේ මුලින්ම තියෙන කොටසේ තියෙනවා setup data monitor කියලා. ඉතින් මේකෙදි අපිට widgets දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා widget එකේ. ඉතින් අපි බලමු widget එකක් දාගන්නේ කොහොමද කියලා. මේ විදිහට setup widget කියන එක ක්ලික් කරාම පස්සේ ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් පෙන්නනවා widget එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍ය අපි widget එකක් දාගන්නවා වගේම මේ විදිහට අපි ස්ක්‍රීන් එකට එනවා. මේ විදිහට ප්‍රෙස් කරගෙන ඉද්දි widgets කියලා එනවා වගේ ෆෝන් එකේ ඔප්ෂන් එකක්. ඊට පස්සේ මේ විදිහට අපි පල්ලයට ස්ක්‍රෝල් කරාම data monitor කියලා app එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මේ widget එක බලා ගන්න පුළුවන්. ටච් කරගෙන ඇවිල්ලා මේ විදිහට ඔයාලට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මේකේ දැන් data usage එක පෙන්නනවා. අපි බලමු මේ widget එක කස්ටමයිස් කරගන්න, එහෙම නැත්නම් වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් data monitor app එකට යන්න. ඊට පස්සේ දෙවෙනි කොටසේ තියෙනවා setup notifications කියලා. ඉතින් මේක ඔයාලට දාගත්තට පස්සේ මේකෙන් එන notification ඔයාලට එනවා. ඒ කියන්නේ ඔයාගේ data මේක අපිට පුළුවන් data plan එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ ඔයාලට දවසට පාවිච්චි වෙන්න ඕනේ data ගන්න ලිමිට් කරගන්න පුළුවන්. ඒ ලිමිට් එකට යද්දී මේකේ මැසේජ් එකක් එන විදිහට මේ setup notification කියන එක on කරලා තිබ්බොත් අපිට බලා ගන්න පුළුවන් option එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන option එක තමයි live network speed එක. ඉතින් මේක මේ විදිහට on කරාන් පස්සේ ඔයාලට පේනවා ඇති උඩින් අපේ network speed එක පෙන්වනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් network speed එකයි දැන්ට මෙතන පෙන්වන්නේ data usage limit එක. කියන්නේ අපි පාවිච්චි කර data usage එක. ඒ වගේම මෙතන උඩින් පෙන්වන්නේ network speed එක. ඉතින් මේ network speed එක තමයි අපි දැන් මේකේ මෙන්න මෙතනින් on කරේ. ඉතින් setup notification කියන එක on කරලා තියෙන නිසා දැන් ඔයාලට පෙන්නනවා, බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අද දවසේ අපේ data usage එක. ඉතින් මේක off කරපුවන් පස්සේ ඔයාලට මේක නැති වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අන්නේ කොටස සහ අර මම කිව්වා වගේ notification ටික එන්න නම් ඒක enable කරලා තියා ගන්න ඕනි. ඉතින් මම ඒක දැනට disable කරලා තියා ගන්නවා. ඊට පස්සේ අපි යනවා widget කොටසට. ඉතින් widget කොටසේ තියෙනවා widget refresh interval එක. ඒ කියන්නේ අපේ මේ දාලා තියෙන widget එක විනාඩි කීයෙන් කීයට refresh වෙන්න ඕනද කියලා තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපි විනාඩියක් ඇතුළත විනාඩියක් පහු කරලා ඊළඟ විනාඩියට ඇදී මේක refresh වෙනවා. ඒකට අපිට කැපිච්ච data ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතනින් අපිට විනාඩියක්, විනාඩි දෙකක්, විනාඩි 5ක්, 10ක් සහ 15ක් විදිහට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මේක විනාඩියක් කියලා දෙනවා. ඊට පස්සේ අපේ remaining data පෙන්වන්නද කියලා අහනවා. ඉතින් ඒකට ටික් එක දාලා තිබ්බොත් මෙතන අපි limit එකක් මොකක් හරි දාලා තියෙනවා නම් ඊට වඩා පාවිච්චි කරපු data ගන්න වගේම limit එකට යනකම් ගිහින් නැත්නම් ඉතුරු වෙලා තියෙන data ගන්න පෙන්වනවා. ඉතින් මම limit එක දාලා තිබි MB 200යි කියලා. ඉතින් ඒක නිසා තමයි extra use එක MB 616ක් පෙන්වන්නේ. ඉතින් අපි බලමු ඊළඟ කොටසට ගිහලා show Wi-Fi usage කියලා තියෙනවා. ඉතින් ඒක දාපුවම පස්සේ අපිට data වගේම Wi-Fi usage එකත් මෙතනින් පෙන්වනවා, බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා refresh widget කියලා තව option එකක්. අර විනාඩි refresh වෙන එක අපිට ඕන නම් මොකක් හරි widget එක වැඩ නැත්නම් හරි මොකක් හරි refresh කරගන්න option එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන notification section එකේ ඒකේ තියෙනවා අර විදිහටම refresh interval එක දාන්න.
ඒ වගේම නොටිෆිකේෂන් එක ඔයාලට මතක ඇති මෙන්න මෙතන උඩ පෙන්නන එකේ මෙතන නොටිෆිකේෂන් එක දැම්මන් පස්සේ ඒකේ මොබයිල් data සහ wifi පෙන්වන මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම ඒක දැන්ට ඔෆ් කරගන්නවා. ඒක නිසා ඊට පස්සේ තියෙනවා notification section එකේම auto hide network speed කියලා option එකක්. ඉතින් මේකෙදි වෙන්නේ අපි data off කරලා data පාවිච්චි නොකරන වෙලාවට මෙන්න මේ network speed කියන කොටස hide වෙලා පෙන්නනවා. ඒ කියන්නේ පෙන්නන්නේ නැහැ. ඒ වගේම always show total කියලා මෙන්න මේ option එක තියෙන්නේ wifi වගේම mobile data වල total එක පෙන්වන්න. මෙන්න මේ විදිහට ඒක බලමු. මෙන්න මේ විදිහට total usage එක පෙන්වනවා. data usage today කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක off කරනවා. මෙතන notification එකත් off කරනවා. ඊට පස්සේ අපේ notification section එක ඉවරයි. තව දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකකින් වෙන්නේ මෙතන තියෙනවා combine notification කියලා. ඉතින් මේක වෙන්නේ network speed එක සහ data monitor එක දෙකම එකක් වෙන එක. ඉතින් මම මේක notification එක on කරලා පෙන්නන්නම්. මෙතන දැන් network speed කියන section එකයි data usage කියන section එකයි දෙකක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මේක enable කරපුවම ඔයාලට පුළුවන් මේ විදිහට මේ දෙකම එකට බලා ගන්න. speed එකයි usage එක දෙකම එකතැන පෙන්නනවා. ඉතින් මම ඒක off කර ගන්නවා. notification එකත් මෙතනින් off කර ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ notification lock screen එක enable කරනවද නැද්ද කියලා තෝරන්න. ඒ කියන්නේ ඔයාගේ phone එකේ lock screen එකේ මෙතනින් network speed එක පෙන්වනවා. ඒ කියන්නේ සාමාන්‍ය පාවිච්චි කරද්දී phone එකේ වැඩක් කරන්නේ නැති වෙලාවදී lock වෙලා තියෙද්දි මේක අපිට lock screen එක පෙන්වනවා. ඉතින් ඒක කැමති නම් දාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ data usage එක. ඉතින් මෙතෙන්දි තියෙනවා data warning trigger level කියලා. ඉතින් අපි මුලින්ම මෙතෙන්දි general කියන එකෙන් data plan එකක් add කරගමු. ඉතින් MB 200 කියලා දාලා මම මේක save කර ගන්නවා. save කරාට පස්සේ අපිට පුළුවන් data usage alert එකක් හදන්න. කියන්නේ අපේ data ඉවර වෙන ලං වෙද්දී කියන්නේ අපි දවසට දාලා තියෙන limit එක MB 200යි. මෙතන තියෙනවා අපිට 185 170 ගණක් මෙහෙම දාලා okay කරපුවම පස්සේ මේ විදිහට alert එක on කරපුවම අපේ data usage එක ඒ කියන්නේ MB 200ට වඩා වැඩි වෙන ලං වෙද්දී මෙන්න මේ විදිහට data usage warning කියලා message එකක් එනවා. ඉතින් අන්න එක තමයි මෙන්න මේ data usage alert කියන එකෙන් කරන්නේ. ඒ වගේම general එකේ add plan කියන එක මම දුන්නා. ඒ වගේම තමයි reset usage the for data කියලා තියෙනවා. ඉතින් අපේ data plan එකේ refresh වෙන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ අද රෑ 12යි නම් ඊළඟ රෑ 12 වෙනකම් නම් මේ විදිහට 12 am කියලා දාලා තියන්න. ඊට පස්සේ තියෙනවා තව smart data allocation කියලා. මේකෙදි වෙන්නේ අපේ data quota එක කියන්නේ MB 200 යන අපි දාලා තියෙන එක අපිට ස්මාර්ට් විදිහට මේකේ data alerts දීලා ඒක නවත්තලා තියාගෙන එහෙම පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ smart data allocation කියන එක දාපුවම. ඊට පස්සේ තියෙනවා exclude app කියලා. මෙතනින් පුළුවන් අපිට application add කරලා තියන්න මේ plan එකකට පස්සේ මේ app පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි app usage කියලා option එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාම බලා ගන්න පුළුවන් අද දවසේදී ඔයාගේ total usage එක වගේම මොන මොන apps වලටද data ගිහිල්ලා තියෙන්නේ මොන මොන විදිහටද කියලා බලා ගන්න එතනින් පුළුවන්. ඒ වගේම diagnose කියලා option එකක් තියෙනවා. ඉතින් මේක නම් මේ app එකේ ඉතින් මගේ phone එකේ වැඩ කරේ නැහැ. ඉතින් මේක තියෙන්නේ නම් ඔයාගේ මොකක්ද network issue එකක් තියෙනවා නම් ඒක fix කරලා ඒ වගේම network speed එක වගේ දේවල් බලා ගන්න. ඉතින් මේක මෙහෙම වැටලා මේක වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මේකෙදි මේ app එකේදී මගේ phone එකේ මෙන්න මේ කොටස නම් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ data smart විදිහට data limit එකක් දාලා ඒ වගේම data limit එකෙන් පස්සේ app පාවිච්චි කරන්න බැරි වෙන විදිහට හදලා ඒ වගේම data limit එක මේ විදිහට graph එකක් විදිහට හරි නැත්නම් මෙතනින් හරි බලලා ඔයාලට අදාළ data plan එක add කරගෙන ඒ විදිහට ඔයාලට package දාගෙන ඒ විදිහට use කරන්න පුළුවන් මෙන්න මේ data monitor කියන app එක පාවිච්චි කරොත්. ඉතින් මේ app එක වටිනේ අන්න එහෙම වැඩක් කරන කෙනෙක්ට. ඉතින් ඒ වගේම මේ වගේ widgets ඒ වගේ මේ වගේ network speed එක smart meters ඒ වගේ දේවල් පාවිච්චි කරලා වට පුළුවන් ඔයාගේ data usage එක පිළිවෙලට හදාගන්න.
ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගන්න නැති අලුත් දෙයක් ඉගෙන කියලා අදගෙන් එන සුබ දවසක්